කොහොමද ඉතින් ඔයාලට අද අපිත් එක්ක යමු පින්නවල සූ එක බලන්න. මෙතන මැප් එක දාලා තියෙනවා. ඔයාලට ඇතුළට ගිහින් ඇවිදින්නේ කොහොමද කියලා පොඩි දල අදහසක් ගන්න පුළුවන්. මෙතනින් තමයි යාළුවනේ ඇතුළට යන්නේ. ඔය ඉස්සරහින් තියෙනවා ටිකට් කවුන්ටර් එක. අපි මෙතනින් ටිකට් ගන්න ඕන. වැඩිහිටියන්ට නම් 295යි, ළමයින්ට නම් 150යි. කලින් නම් යාළුවනේ මීට වඩා ටිකක් ගාන අඩුවට තිබිලා තියෙන්නේ. ෆොරිනර්ස්ලට නම් මීට වඩා ටිකක් ගාන වැඩි. අපි ඇතුළට යන තැනම යාළුවනේ මේ සුරතල් සත්ව මළුව තියෙනවා. මෙතන ඉන්නේ අපි සුරතලයට ඇති කරන කුකුලෝ තාරාව වගේ සත්තු. පයින් ඇවිදගෙන යන්න බැරි අයට කාඩ් එක යන්නත් පුළුවන් යාළුවනේ රුපියල් 2000යි. හරි යාළුවනේ අම්මගේ ටිකට් දෙකක් ගන්න අපි එතකන් යමු. ඉස්සරහින් හදලා තියනවා යාළුවනේ සත්තුන්ගේ පිළිම අඹලා ලස්සන කැලයක් වගේ තැනක්. අපි එතනට යමු බලන්න. බලන්න යාළුවනේ මේ හරිම ලස්සනයි. එක එක සත්තු ඉන්නවා මෙතන. ඇත්තම සත්තු වගේ අඹලා තියෙන්නේ. දිවියෝ මේ මෙතනත් ඉන්නවා. බලන්නකෝ වටපිටාවත් හරිම ලස්සනට හදලා තියෙනවා. කිඹුලෝ කුරුල්ලෝ මේ වලහෙක් ඇත්තම වගේ බලන්නකෝ යාළුවනේ. මෙතන මොනරෙක් ඉන්නවා. තවත් එක එක පුංචි පුංචි සත්තු ගොඩක් ඉන්නවා යාළුවනේ. ඔයාලත් ආපු වෙලාවක අනිවාර්යයෙන්ම මෙතෙන්ටත් එන්න. ඇතුල් වෙන තැනම ඇතුළට යන්න කලින් තමයි යාළුවනේ මේක තියෙන්නේ. ඔන්න අපි ටිකට් නම් ගත්තා. දැන් ඇතුළට ගිහින් බලමු. මුලින්ම අපිට හම්බ වෙන්නේ ගෝන්නු. මෙතන අංකල් කෙනෙක් ඉන්නවා එළවලු පළතුරු තියාගෙන. අපිට එයාගෙන් එළවලු පළතුරු අරගෙන එක වටයක් 250යි. මේ සත්තුන්ට කන්න දෙන්න පුළුවන්. බලන්නකෝ සත්තුන්ට කන්න දෙන විදිය. එන්න යමු. මෙතන කවුද ඉන්නේ? මේ ඉන්නේ වැලිමුවෝ. බලන්නකෝ එයාලා කෑම කනවා. බලන්න යාළුවනේ මෙතන කවුද ඉන්නේ කියලා. පේනව නේද? ඒ මීමින්නා. මේ සත්තුවත්ත පුරාවටම මන් දැකපු දෙයක් තමයි හැම තැනම කම්බි වැටවල් වලින් තමයි මේ සත්තුන්ව ආවරණය කරලා තියෙන්නේ. ඒත් මේ සත්තු මේ කම්බි වැටවල් ළඟටවත් එන්නේ නැහැ. ඇයි දන්නවද? මේ කම්බි වැටවල් නිකන් කම්බි වැටවල් නෙවෙයි යාළුවනේ. මේවා කරන්ට් කම්බි වැටවල්. මේවා අල්ලන්න එපා කියලා හැමතැනම බෝඩ් ගහලා තියෙන්නේ. ඔයාලත් ආවොත් මේ දේවල් නම් අල්ලන්න යන්න එපා.
බලන්න මෙතන කවුද ඉන්නේ කියලා. දැක්ක නේද? ලොකුම ලොකු කුරුල්ලෙක්. මෙයාගේ නම එමු. මං හිතන් හිටියේ ලොකුම ලොකු කුරුල්ලෙක්ට ඉන්නේ පැස්පරා කියලා. ඒත් පැස්පරා වගේම ලොකු කුරුල්ලෙක් තමයි මෙයා. බලන්නකෝ. එයත් හරිම ලස්සනයි. බලන්නකෝ. දෙහිවල සත්තු උද්‍යානයට ගියාම නම් අපිට මේ වගේ ළඟින් මේ සත්තු බලන්න බැහැ නේද? අපිට මෙයාලව අල්ලන්න, කෑම දෙන්න, ළඟින් හොඳින් බලන්න පුළුවන් වටේට තාප්ප ගහලා නැති නිසා. ඔයාලට ඉතින් මේ තරම් මේ සත්තු මේ විදියට බලා ගන්න පුළුවන් ඉතින් පින්නවල සූ එකටම එන්න ඕන. මේ සත්තු උද්‍යානයේ යාළුවනේ සත්තුන්ට වගේම අපිටත් හරීම නිදහසේ ඇවිත් බලන්න පුළුවන්. අපි ආව දවස නම් එච්චරම සෙනගක් හිටියේ නැහැ යාළුවනේ. ඒත් සමහර දවස්වලට නම් ඉන්නවලු. මේ සත්තු උද්‍යානයේ තාම අලුතෙන් හදාගෙන යන ගමන්නේ. අලුත් කිව්වට දැන් අලුත්මත් නැහැ. ඒත් යාළුවනේ මේකේ තාම ගොඩාක් දේවල් හදමින් තමයි පවතින්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්නකෝ. හරිම ලස්සනයි. නිදහස්. මෙතන ඉන්නේ බැටළුවෝ. මෙයාලා නම් කෑම කනවා. සමහරු නිදි. බලන්නකෝ යාළුවනේ. මෙයාලව අල්ලන්නත් පුළුවන්. ඒ වුණාට ඔයාලා මෙතන ඉන්න හැම සතෙක්ම අල්ලන්න නම් යන්න එපා. මෙතනින් තමයි යාළුවනේ කුරුළු උයනට යන්නේ. අපි ගිහිල්ලා බලමු. බලන්නකෝ. මෙතන එච්චර කුරුල්ල වර්ග නැහැ යාළුවනේ. මෙතනින් තමයි කිඹුල් අරන බලන්න යන්න තියෙන්නේ. බලන්නකෝ මේ වටපිටාවේ තියෙන ලස්සන. දවසක් වුණත් ඇවිත් නිදහසේ ඉඳලා යන්න පුළුවන් පරිසරයක් තමයි තියෙන්නේ. මේ බලන්නකෝ කිඹුලෙක් ඇටසැකිල්ලක්. මෙන්න යාළුවනේ කිඹුල් බිත්තර. මම නම් හිතාන හිටියේ කිඹුල් බිත්තර ගොඩක් ලොකුයි කියලා. මෙතන යාළුවනේ අධ්‍යාපනය ලබන කෙනෙක්ට උනත් කිඹුලා ගැන විස්තර හොයන කෙනෙක්ට අපි වගේ කිඹුලා ගැන දන්නේ නැති කෙනෙක්ට දැනගන්න ගොඩාක් විස්තර දාලා තියෙනවා. බලන්නකො යාළුවනේ කිඹුල්ලෝ ඉන්නවා හෙල්ලෙන්නවත් නැහැ. අර පේනව නේද? අතනත් කිඹුලෙක් ඉන්නවා. කිඹුල්ලෝ නම් යාළුවනේ හොයාගන්න ටිකක් අමාරුයි. වතුරත් කොළම කොළ පාටයි. මේ කිඹුල්ලෝ තද්ද නැතුව එකම තැනකට වෙලා ඉන්නේ.
ලිමර් මියර් කැට් තමයි මෙතන ඉන්නේ. බලන්නකෝ. හරිම ලස්සනයි. බලන්නකෝ අපි වලහ බලන්න කියලා ආවා. එයා හොඳටම නිදි. ඇහැරෙන පාටක් නෑ. අපි ඊට පස්සේ මෙතනින් ගියා. බලන්න මෙතන කවුද ඉන්නේ කියලා. දැක්ක නේද? එයාත් ඉතින් යාළුවනේ හොඳටම නිදි. අනේ මන්දා අපි එන වෙලාවට සත්තු ඔක්කොම නිදි. ටිකක් වෙලා යද්දී ස්කූල් ළමයි ටිකක් ඇවිල්ලා ඔන්න සද්ද බද්ද දාලා මෙයාව ඇහැරව ගත්තා. යාන්තමට පොඩ්ඩක් ඔළුව උස්සලා බැලුවා. බලන්නකෝ ඉන්න විදිය. බලන්නකෝ ගොඩාක් නිදහස් නිස්කලංක පරිසරයක් තමයි යාළුවනේ වටපිටාවේ තියෙන්නේ. තාම මේ සත්තු උද්‍යානය හදාගෙන යන ගමන්නේ ගොඩක් සත්තු නැහැ. ඒ වුණාට ඉන්න සත්තු ටික අපිට නිදහසේ බලන්න පුළුවන්. ඔයාලට නිදහසක් හම්බුන වෙලාවක මේ සත්තු උද්‍යානය බලන්න එන්නකෝ. ඔයාලා පින්නවල අනි බලන්න ආපු වෙලාවක අනිවාර්යයෙන්ම මේ සත්තු උද්‍යානයත් බලන්න එන්න. පේනව නේද කවුද ඉන්නේ කියලා? ඉත්තෑවෝ. එයාලත් ඉතින් නිදි. ඔන්න යාළුවනේ අපි සත්තු බලලා අවසාන තැනට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් මේ සත්තු උද්‍යානයේ අපි බලපු සත්තු ටික බලලා ඉවරයි. ඒත් යාළුවනේ සමහර සත්තු මට ඔයාලට වීඩියෝ කරගන්න බැරි වුණා කිහිප දෙනෙක්. මොකද එයාලා පේන්නේ නැති තැන්වල වගේ තමයි හිටියේ නිදාගෙන වගේ. අපි මේ සත්තු උද්‍යානය බලලා ඉවර වෙලා යාළුවනේ අපි තවත් ලස්සන දිහාවක් බලන්න ගියා. ඒ වීඩියෝ එක මම ඊළඟට අරන් එන්නම්. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.